Red News. මහින්දානන්ද අලුත්ගමගේ කාගේ පක්ෂද කියලා ඔයා දන්නේ නැද්ද? මා බබානේ ඔයා. මතක තියාගන්න මහින්දානන්දට ඇතුළට දාන්න නඩු ෆයිල් කළේ ඒගොල්ලෝ නෙමෙයි. JP නෙමෙයි අපි. පොලිස්පතිට විරුද්ධව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කණ්ඩායම් නායකින්ගේ රැස්වීමේදී අනුර කුමාර කැමති වුණේ දේශබන්දුට නඩු දාන්න. දේශබන්දුට නඩු දැම්මේ සජබේ මම උසාවියේ කාදිනල්තුමත් ආවේ ඊට පස්සේ. මතක තියාගන්න. ඔය හැබැයි ඉතින් එකක් මතක තියාගන්න. ඔය වගේම පනිෂ්මන්ට් එකක් හම්බුණා මට මතක විදියට මේ අර මොන රෙද්ද බෙදලා මේ සිල් රෙදි 20 වසරක බරපතල වැඩ ඇතිව. දැන් ඒගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා බලන්නකෝ. බරපතලද ඉන්නේ කියලා. ඒ නිසා අපි කියන්නේ අනුර කුමාර දිසානායක මහත්මයා කිව්වේ මොකද්ද කැබ් එකක් තියෙනවා කියලා නේ දූෂණ. මේ ඔක්කොම අපි මේ බයිසිකලේ ගිහින් දීපුවා මේ. ඒගොල්ලෝ කැබ් වලින් ගිහින් දීපුවා තාම මුකුත් නැහැ. අපි බයිසිකලෙන් ගිහින් දීපුවා තමයි මේ වැඩ කරන්නේ. මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේ කියනවා මට මේක දැන් මාව මේකට පැටළුවේ කවුද කියලා. එයා කියනවා මහින්දානන්ද දැන් අනුර කුමාර අනුන්ගේ ළමයිට උපැන්න දහති කියලා කියන්න හදනවා. මේ වෙයි නඩු දැම්මේ අපි. මේක තේරෙන්නේ නැහැ කොළඹ මධ්‍යම පාන්තිකයන්ට. මේකයි වෙලා තියෙන්නේ. මතක තියාගන්න. මේ අනුර කුමාරගේ මැක්සිමම් කැපැසිටි. මගේ වචනයක් තියෙනවා අනුර කුමාර සම්බන්ධ මේ තමයි අනුරගේ මැක්සිමම් කැපැසිටි. හරිද? ඒ නිසා දැන් ඔය කතිකාවන් පිළිබඳව කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසි දඬුවම දුන්නා නම් අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා. ඔව්. යාපාන නීතිය ඔබතුමාලගේ ආණ්ඩුවක් තිබ්බ යාපාන කාලේ. දැන් ඊකේවත් එන්න ගත්තාම ඔබතුමාලා ඉන්නවද දැයිස්තුවල? දැන් ඉතින් ඕක පාර්ලිමේන්තුවේදී ආරක්ෂක රාජ්‍ය ඇමතුමාද කොහෙද නෑ මේ නීති හා සාම්‍ය කවුද අර ඉස්සර රනිල් වික්‍රමසිංහ ආව හිටියේ දූෂණ විරෝධී එක කරලා පඩිගත් එක්කෙනා නම එන්නේ නැනේ කවුද මේ ආනන්ද කුසුම්සිරිද කවුද ආනන්ද විජේපාල ආනන්ද කුසුම්සිරි කියන්නේ බයිලා කෙනෙක් නේ මේ එයා මේ මොකද්ද කිව්වේ සජිත් ප්‍රේමදාස මෙතන අභියෝග කළා සජබේ කවුරු හරි ඉන්නවනම් කරුණාකරලා හෙරි කරන්න. දැන් සතියක් ගියානේ ඕගොල්ලෝ අහන්නකෝ එයාගේ. ඔයත් එයාගෙන් අහන්න ඕනේ මගෙන් අහනවා රෝන් නම්බර්. නම්බරේ වැරදිලා එයාගෙන් අහන්න ඕනේ. එයාට පාර්ලිමේන්තුව ඇතුලේ හැංගිලා වරප්‍රසාද වලට හැංගිලා බිත්ති අතරට හැංගිලා පොරටෝක් දෙන්න එපා කියන්නකෝ. ඇවිල්ලා දූෂිතයෝ හොරු කවුද කියලා මේ එළිය කියන්න පැලවත්ත කියන්නකෝ. අපිට ඕකේ කියන්න එපා. පාර්ලිමේන්තුවේ කියන්න එපා. අපිට උසාවිය යන්නත් බෑ. නඩු එයාට සාධාරණ ඉෂ්ට කරන්න. එයාට හරිම සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන් පැලවත්තේ ඔෆිස් එකේ ටිල්ලින් සිල්ලට එහා පැත්තේ පුටුවේ වාඩිලා කිව්වන. අපි ඕකට කරන්න ඕනේ දේ දන්නවා. හරිද? යාපාන කාලේ පැතිවරු සංඛ්‍යාවක් හිටිය පක්ෂය දැන් මේ සංවිධාන බලවේගයේ දැන් ඕන් බය වේතු නැද්ද මේ ඉන ට්‍රෙන්ඩ් එකත් එක්ක? අපි මේ ඔයාට තියෙන බීතිකාව අපිට නැහැ. හරිද? අපිට කිසි බීතිකාවක් නැහැ. අපි තව දුරටත් අදත් අනුර කුමාර දිසානායකට කියනවා සමග ජන බලවේගයේ එයා කිව්වනේ මොකද්ද තව පාතාලේ ආශ්‍රය කරන අයත් ඉන්නවා කිව්ව නේද ඊපෙර කියන්නකෝ මේ පාර්ලිමේන්තුවට එලා නිකම් මේ අර ඒකේ සිංහටෝ කෙලිය බලු කැන්දිරි ඕක කියන්නකෝ එළියට ඇහිලා කියන්නකෝ යාට පුළුවන් නා එයා අපි දැකලා තියෙනවනේ ඉතිහාසයේ ඔය වගේ ප්‍රකාශ කරපු අය පුළුවන් එළිය කරන්න ස්පී දිසානායකට වෙච්ච ඒවා අපි දැකලා තියෙනවනේ එළිය කරන්න කියන්නකෝ. ඕක ඇතුළට එන්න එපා. ඔය ජේ.ආර්. ජයවර්ධනට මරන්න බෝම්බ ගහපු ජනතා විද්‍යාවේ බෝම්බ ගහපු පාර්ලිමේන්තුව තුලිනේ ඔය කියන්නේ. බෝම්බ ගහපු පාර්ලිමේන්තුව තුල කියන්නේ. ඒකෙන් එළියට එන්නකෝ. එතකොට අපි එයාට පෙන්නන්නම් එයාට මොකද්ද වෙන දේ කියලා. ඒ නිසා හැංගිලා ගහන්න බෑ. ආණ්ඩුවක් කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. කොළපත් අපි අල්ලලා ඉවරයි. කොළඹ අල්ලලා කවුද? කවුද අල්ලන්නේ කොහොමද සුළුතරේ ඉන්නේ? යා සුළුතරේ ඉඳන් කොහොමද අල්ලන්නේ? ඔයා කියන්නකෝ සුළුතරේ 50 කියවුවද? 50 තියෙන්නේ 50ක් ඕනේ සභාව පිටවන්න. 50 නැත්තම් කොහොමද පිටවන්න වෙන්නේ? අභිමතයටද? ඒක ජනමතය නෙමෙයි. ජනමතයේ 50 තියෙනවා මැතිවරණ 50 තියෙනවා 50ක් ඕනේ සභාපති වෙන්න කියලා. නගරාධිපතිකම ගන්න. ඉතින් නගරාධිපතිකම ගන්න ඕනේ පිටවන්න ඔයා අහන්නේ නගරාධිපතිකමනේ. ඔයාලට මං කියනවා දිලිසෙන් සියල්ල රත්තරන් ඔය කියලා. දිලිසෙන් කියන්නේ මේ ඊ56ත් ඔය. ඒකත් ඒ හාෆ් බොයිල්නේ පොඩ්ඩනේ කරලා තිබේ ෆුල් නෙමෙයි.
ඒව ගණන් ගන්න එපා. ඒ ආණ්ඩුව මේ මොහොත වෙනකොට අසරණ වෙලා ඉන්නේ. අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිවරණයට පෙර මේ රටට හෙළිදක්වපු මතයක් තියෙනවනේ. නමුත් ඒ මතය බලය ලබාගත් පසු එය දර්ශනයක් කිරීමට නොහැකි වීම. ඒ මතය ජනතාව පිළි නොගැනීම මාස 5ක් ඇතුළත ලක්ෂ 24ක් ඡන්ද අඩුවීම. හරිද? NPP වචනය වෙනුවට නැෂනල් පච පාටි ලෙස සමාජගත වීම. NPP කියන්නේ නැෂනල් පච පාටි. හරිද? ඒක ඉස්සර මොකද්ද මහින්ද රාජපක්ෂ මහත්තයා සාටකේ දැක්කම පොඩි සමයිත් කියනවනේ අර ඒ කාලේ ඔයගොල්ලෝ ඒ JP කියපු හොරකම් සම්බන්ධයේ වචනය. ඒ වගේම දැන් ඒකෙදි දැක්කම පොඩි ළමයි කියනවා පචා කියලා. මොන්ඩිසෝරි ළමයි කියනවා ආපචා කියලා. ඒක ඒ නිසා මේ ආණ්ඩුව පච ටයිටල් එක ගාගෙන ඉවරනේ. හරිද? ගෝට ෆේල් ගාගත්තා වගේ මේක පච ගාගෙන ඉවරයි. ඒ නිසා දැන් පච අනාගෙන නාගෙන ඇඟේ ගා ගන්නවා. ඔයගොල්ලන්ට දෙන බලන් ඉන්න පොඩ්ඩක් ගිහින් අහන්න. ඒ දවසයි ඔය ආණ්ඩුව විචනය කරන්න වෙන්නේ මොකද මාධ්‍ය මේ වැඩි වාරණයක් ළඟදී ඉන්නවා කියන්නේ. ඒ මොකටද දෙන්නේ? එයි. ඒවනම් වෙන්නේ නැහැ ඔය. ඒතකොට අන්නටත් බැරි දන්නේ නැහනේ. මේ විවේචනද? මේ මතව මේ විවේචන නෙමෙයිනේ ඔයත් පැටලිලානේ. මේ විවේචන නෙමෙයිනේ. විවේචනය කරන්න තියෙනවා අන්න විවේචනය කරන්නකෝ අර ලක්ෂ 80ක් ඉදන් කළා ළමයි යවනවා මැලේසියාවේ තාත්තලා. වාමාංශික නායක අනුර කුමාර ආයේ මොකටද? මේ නිදාස් අධ්‍යාපනයක් ගන්න. දැන් අපේ රටේ වෛද්‍ය විද්‍යාලයට කොතරාල වෛද්‍ය විද්‍යාලයට යන්න තිබ්බ සිසුන්ට අවස්ථාව අයිමි කරලා විදේශිකයන්ට දෙනවා. මේකද මාක්ස්ලින් ඉංග්‍රීසි පැතු ලෝකේ. මේකද විජේවීර පැතු ලෝකේ. ඈ මේ මොකද්ද? මේක තමයි අනුර කුමාර මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා ඇමරිකන් තානාපති ඉදිරියේ කිව්වේ ධනපති ඒකාධිපති සූරාකෑම අර වචන සෙට් එකක් තියෙනවා වාමාංශික. ඒ වචන සෙට් එක දැන් හරියටම කරන්නේ ඒකේ දීලා. මතක තියාගන්න පෙළපාලිගෙන් උද්ඝෝෂණ ගෙන් නඩු දාන්න කරන්න තියෙන සියලු කඩාකප්පල්කාරී වැඩ කරපු කට්ටිය කොතරාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිංහල දෙමළ මුස්ලිම් ශ්‍රී ලාංකික ළමෙක්ට යන්න නැති කළා. කොහොමද අනුර කුමාර කිව්වේ? මොනවද අනුර කුමාර අධ්‍යාපනය ගැන කිව්වේ? නිදාස් අධ්‍යාපනයේ දල් දේශීය නිතිපන් 100ක් වෙන් කරනවා. ඒක තමයි NPP වල ලොකුම පචය. NPP එකේ ලොකුම පචය නිදාස් අධ්‍යාපනයේ 100ක් වෙන් කරනවා. ඒක පිළිගත්ත ඔය හොඳට ඉගෙන ගත්ත අයත් ඉන්නවා. හැබැයි ඉතින් මේක උතුරුපළ වෛද්‍ය විද්‍යාලේ දානකොට පෙළපාලි ගිය වෛද්‍ය විද්‍යාලයේ එවකට හිටිය සිසුන් දැන් වෛද්‍යවරු වෙලා තමන්ගේ දරුවෝ ලක්ෂ 80ක් දීලා මැලේසියාවට. දැන් උතුරා ඒකනික ඔය වර්ජන නෑ මේව නෑ වර්ජනය කරපු කට්ටිය ආණ්ඩුවේ වර්ජන දැන් දැකට වර්ජනයක් කරනවා ඊදරේ දසම් වර්ජන. මේ මං ඔයාලට කිව්වනේ රබර් බෝලේ වගේ තමයි මෙහෙම තියාගෙන ඉන්න බෑ උඩ එනවා. මේක ජන විරෝධී ආණ්ඩුවක්. ජනතා විරෝධී ලෙස තමන්ගේ විශේෂයෙන්ම කම්කරුවට ජනතා විමුක්තිපුරේ වෘත්තීය සමිති පොතේ පළවෙනි පිටුවේ පළවෙනි ඡේදයේ වැඩ වර්ජන. සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති පොතේ අන්තිම පිටුවේ අන්තිම ඡේදයේ වැඩ වර්ජන. අපි පිළිගත්තේ ආයතනයක් දිගුවොත් ආයතනයක් අදාළ ලාභ ගත්තොත් කාර්යක්ෂම වුණොත් දලදේශීය නිෂ්පාදනයට දායක වෙනවනම් අපි ඒ සඳහා අපේ වෘත්තීය සමිති ඒ සඳහා යොමු කරලා ඔවුන්ගේ ප්‍රතිලාභ ලබා දීම තමයි අපේ වෘත්තීය සමිතිය උනේ. ජනතා විමුක්තිපුරේ ඉතිහාසයේම වෘත්තීය සමිතිය අපිට ඇයි ඔයගොල්ලෝ දන්නවනේ. මුලින්ම කලේ ගසව් කැරලි ගසව් කිව්වා. දැන් ගහලා තියෙනවා. දැන් එන්න ආයෙත් කැරලි ගහනවා. හැබැයි ඒක මර්ධනය කරන්න සමාජ මාධ්‍ය මර්ධනය කරන්න හැදුවොත් එදාට මං හිතන්නේ අනුර කුමාර මහත්තයාට වරදී ඒක අපි ඉඳලා බලමු. හරි. ආසන සංවිධායකවරු අයින් වෙලා ඉවර. කියන්නේ අද එක්සෙප්ට් කරනවානේ පෙරදින එක්සෙප්ට් කරන්නේ විතරයි මන්ත්‍රීවරු සම්බන්ධ. ගේද? පාප්පාන මන්ත්‍රීවරු සම්බන්ධ එක්සෙප්ට්. ඔව් හරි. ඒ ප්‍රශ්නවලේ ආසන සංවිධායකවරු ඉන්ඩස්ට්‍රි ආසන සංවිධායක උදාහරණ පක්ෂේ දැන් අදින් ඒක ඉවර වෙයි. දැන් ඔයා කියන්නේ මේ අපේ ආසන සංවිධායක මහත්වරු අර 4 දෙනෙක්ද ඔය දයින් වෙච්ච එකනේ. ඒ 3 දෙනෙක්ද ඔය දායිතාවනේ. ඒක තමයි අදින් ඉවර වෙයිද ඒක වැල්ලට ගිය වැඩි අදින් ඉවර වෙයි. මේමනේ තමන් එක්ක තමන්ගේ දේශපාලන ජීවිතයේ අවුරුදු ගාණක් තමන්ට උදව් කරපු තමන් එක්ක හිටිය හයිය ශක්තිය දීපු සමහර අපේක්ෂව පෙරදිලා තියෙනවා. එතකොට සංවිධායකවරුන්ගේ හිතුකමක් තියෙනවා ඕන වෙනුවෙන් කතා කරන්න. ඒකම අපි
පක්ෂයක් විදිහට ප්‍රතිපත්තියක් හදලා තියෙනවා නිර්ණායක හදලා තියෙනවා. ඒ නිර්ණායකත් එක්ක ඔවුන් නැහිලා ගැටෙනවා. ඒක තමයි පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී. මේක තමයි පැලවත්තේ නැති අපේ තියෙන දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස. සංවිධායකරුන්ට මහලේකම් එක්ක කෘත්‍ය අධිකාරී මණ්ඩලයත් එක්ක එහෙම නැත්නම් මැනේජ්මන්ට් කමිටියත් එක්ක කතා කරලා ගන්න. හැබැයි අවසානයේ තීන්දුව ගත්තට පස්සේ ඔවුන් අවබෝධ කරගත්ත පස්සේ එනවා. හරි. කට්ටියත් ආයි අනිතරේ අයිමිටි කට්ටිය. ඔක්කොම එනවා ඉතින්. අපි ඉතින් ඉනවා දෙන්නෙක් නොගෙන ඉන්න අනිත් අය එනවා. දෙන්නේ නොකරේ. ඔව්. ඒක පස්සේ බලමු. කමිටුවේ ඉදිරි මන්ත්‍රීවරයාද? නෑ අනේ නෑ මුච පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. ඔව්. ඉතින් කියන්නේ කවුද ඒක නොගෙන ඉන්නේ? ඈ විනය මේකනේ ඕගොල්ලෝ දන්නේ නැහැනේ පක්ෂ විනය මේකක් තියෙනවනේ ඒක ඕගොල්ලන්ට දෙන්නේ නැහැනේ. ඒකේ සමහර ප්‍රශ්න වලට විනය විරෝධී විදියට කටයුතු කරපු සමහරුන්ට නිදාසර කරුණු විමසයි අපි අර දැන් මම දැක්කා අපේ ගාල්ලේ මන්ත්‍රීතුමා ආවා. එතකොට මාතලේ මන්ත්‍රීතුමා ආවා. ඒවා තව එක්කෙනෙක් කොයිද ඔය කොච්චර ඇඟට ගන්න එපා. ඕගොල්ලෝ අපේ ඉලාසීම් කරෙන් බිමනින් තියන්න. දැන් අර වැඩ වර්ජන කරේ තියාගන්න. විනය කියන්නේ කොහෙද? මාධ්‍ය හමු කියලා මේ පළාතේ මාධ්‍යවේදී කැටවලා ඉතින් ඕගොල්ලන්ට මරුනේ. ඕගොල්ලන්ට නිවුස්නේ හම්බෙන්නේ. කියලා මේ නිවුස් ප්ලාන්ට් එනවනේ. මේ වචනේ මේ රස්නයන්ට ඉස්සර වෙලා නම්බර 30ට ඉපක්කරයකාරය. ඉතින් තේරුම් ගන්න මේ පක්ෂ වැදගත්කම ඒක අරාම ඔයා. ඔයාට ඒකෙන් පෙන්වන්නේ මොකද? නෑ. ඒ තමයි තේරුම් ගන්නවා. මේමනේ දැන් වචන හැංගීම් බර මිනිස්සු ඉන්නවා. මතවාද ගිලගෙන ඉන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. මතවාද දරාගෙන ඉන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. ඕන බරක් උස්සන් ඉන්න පුළුවන් මිනිස්සු. ඉතින් මේ හැමෝම විනය කියන එකේදී එකයි. ඒ විනය ලයින් එකට ආවම පක්ෂ විනය අතර තමයි ඒවට තීන්දුව ගන්න. ඒ නිසා මේ මං හිතන විදිහට ඔබතුමාට මේ මොහොතේ රටේ වැදගත්ම මාතෘකාව මේ අපේ සංවිධායකව తాවකාලික ඉවත් වීම නෙමෙයි සෞඛ්‍ය තැපැල් අධ්‍යාපන ශ්‍රේෂ්ඨ වල පැන ගිය තියෙන ගැටලු පිළිබඳව මාධ්‍ය ජනතාවට සත්‍ය ආවරණය කිරීම.